සුබ දවසක් ඔයාලා හැමෝටම. අද අපි සූදානම් වෙන්නේ විසිතුරු පහනක් නිර්මාණය කරන්න. අපිට පුළුවන් මේ වගේ පහනක් ගෙදර බුදු පහනට පත්තු කරන්න, ඒ වගේම කෑම මේසේ විසිතුරු කරන්න වගේ දේවල් වලට යොදා ගන්න. මේ පහන නිර්මාණය කිරීම සඳහා අපිට පුළුවන් මේ වගේ විනිවිද පේන වීදුරුවක් පාවිච්චි කරන්න. එහෙමත් නැත්නම් අපිට පුළුවන් පෝසිලන් භාජනයක්, එහෙමත් නැත්නම් ගෙදර ඔය අපි අහක දාන ජෑම් බෝතලයක් වගේ වුණත් හොඳට පිරිසිදු කරලා අරගෙන පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට මේ වීදුරුවේ අඩියට අපිට පුළුවන් මේ වගේ ගල් පාවිච්චි කරන්න. මම යොදාගත්තේ මාළු ටැංකිවල අඩියට පාවිච්චි කරන ගල්. කෙනෙක්ට පුළුවන් මේ සඳහා මුහුදු වැලි වගේ දෙයක් පාවිච්චි කරන්න. එහෙම නැත්නම් මොනවා හරි හාල් වගේ දෙයක් වුණත් පාවිච්චි කරන්න. එකම දේ අපි ගන්න දේ මොනවා හරි හොඳට සෝදලා පිරිසිදු කරලා ඕනි ගන්න. يعني කිහිප වතාවක් සෝදලා ඕනි ගන්න. නැත්නම් මේක මේ වීදුරුවේ පැත්ත මේ පැත්ත පේන නිසා ඒ අවර්ණ ගතිය කැතට පෙනෙන්න පුළුවන්. දැන් අපිට පුළුවන් මේකට අපි කැමති විදිහේ මල් වගේ දෙයක් පාවිච්චි කරන්න. මේක ඉතාමත්ම පහසු නිර්මාණයක්, ඕන කෙනෙක්ට කරගන්න පහසුයි. ඉතින් Tamanට තියෙන නිර්මාණශීලීත්වය අනුව කැමති දෙයක් මේ සඳහා අපිට එකතු කරගන්න පුළුවන්. දැන් අපිට පුළුවන් මේ සඳහා වතුර එකතු කරගන්න. අපි වතුර එකතු කරගද්දී යම් මට්ටමක් දක්වා පමණයි එකතු කරන්නේ. මොකද අපි මේක පහනක් ආකාරයට සකස් කරගද්දී මේකට අපි තව තෙල් එකතු කරගන්න ඕන නිසා. ඊළඟට මම මේකට තිරයක් වෙනුවට පාවිච්චි කරන්නේ කොටන් බඩ් එකක්. මම හිතනවා මෙතන රඳවන්න කොටන් බඩ් එකක් ඉතාමත්ම පහසුයි කියලා. කෙනෙක්ට කැමති නම් පහන් තිරයක් වුණත් ඉටිවල තවරලා ටිකක් ඝනකමට හදාගෙන පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඉතාමත්ම කෙටි කාලයකින් මෙවැනි ලස්සන නිර්මාණයක් ඔයගලන්ට කරගන්න පුළුවන්. මේ වෙසක් කාලෙට උනත් අපිට ලස්සනට මේ වගේ පහන් කිහිපයක් හදලා පත්තු කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට බුදු පහනට උනත් පත්තු කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපිට පුළුවන් විශේෂ අවස්ථාවක උනත් අපේ කෑම මේසේ ගෙදර ලස්සන කරගන්න පාවිච්චි කරන්න. ඉතින් තවත් දවසක මෙවැනිම පහසු ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකම් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. සුබ දවසක් හැමෝටම.